වර්තමාන සමාජයේ බොහෝ තරුණියන් නිසි ලිංගික අධ්‍යාපනයක් නොවැති වීම නිසා අනාරක්ෂිත ලිංගික සබඳතාවලට යොමු වී පසුව දැඩි මානසික සහ සමාජීය පීඩනයකට ලක්වෙනවා. මෙවැනි හදිසි අවස්ථාවකදී ගැබ් ගැනීමක් වළක්වා ගැනීමට ගත හැකි පියවර මොනවාද? අපි අද කතා කරමු ඒ ගැන. අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවයකින් පසුව ගැබ් ගැනීමක් වැළැක්වීම සඳහා භාවිතා කරන වඩාත් ජනප්‍රිය ක්‍රමය මෙය. ලිංගිකව එක්වී පැය 72ක් ඇතුළත පළමු පෙත්ත ලබාගත යුතුයි. ඇතැම් පෙති වර්ග එකවර ලබාගත හැකි අතර තවත් වර්ග පෙති දෙකක් වශයෙන් පැය 12ක පරතරයකින් ලබාගත යුතුයි. ඕනෑම ෆාමසියකින් ලබාගත හැකි. නමුත් මෙය භාවිතා කළ යුත්තේ හදිසි අවස්ථාවකදී පමණයි. කාන්තාව විසින් ලබාගත යුතු වන අතර මාසික ඔසප්වීමේ අක්‍රමිකතා, වමනය, ඔක්කාරය, හිසරතය සයිඩ් ඉෆෙක්ට්ස් ලෙස ඇතිවෙන්න පුළුවන්. මේ උපත් පාලනයට මෙන්ම ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග බොහොමයක් වළක්වා ගැනීමට ඇති එකම සහ සාර්ථකම ක්‍රමයයි. නිවැරදිව භාවිතය කරන්නේ නම් 98ක සාර්ථකත්වයක් ඇත. කිසිදු හෝමෝන බලපෑමක් නැත. ඕනෑම ෆාමසියකින් පහසුවෙන් ලබා ගැනීමට හැක. දිනපතා නියමිත වේලාවට පෙත්ත බැගින් ලබා ගැනීම මගින් ඉහළ ආරක්ෂාවක් සැපයේ. මාස 3කට වරක් ලබා ගන්නා එන්නතකි. මේ ඉතා පහසු සහ රහස්‍යභාවය සුරකින ක්‍රමයකි. මෙය විවාහක හෝ අවිවාහක ඕනෑම අයෙකුට භාවිතා කළ හැකි දිගු කාලීන ක්‍රමයකි. 98ක සාර්ථකත්වයක් ඇත. මෙය කාන්තාවන්ගේ අතෙහි උඩ බාහුවේ සමට යටින් තැන්පත් කරන හෝමෝන අඩංගු කුඩා කරල් දෙකක්. මේ මගින් අවුරුදු 5කට ආරක්ෂාව ලබා දෙයි. මේ ඉවත් කළ වහාම නැවත ගැබ් ගැනීමේ හැකියාව ලබාගත හැකියි. ලිංගිකව එක් වූ පසු ස්නානය කිරීමෙන් හෝ විවිධ පාන වර්ග පානය කිරීමෙන් ගැබ් ගැනීම වැළැක්විය නොහැක. හදිසි උපත් පාලන ක්‍රමයක් භාවිතා කළද ඔබේ ඔසප්වීම සති 1කට වඩා ප්‍රමාද වේ නම් අනිවාර්යෙන් මුත්‍රා පරීක්ෂණයක් මගින් පරීක්ෂා කර බලන්න. ඕනෑම ගැටලුවකදී ලැජ්ජ නොවී පවුල් සංවිධාන සංගමය හෝ රජීය රෝහලක පවුල් සැලසුම් සායනයක් වෙත යොමු වෙන්න. මොහොතක සතුට ජීවිත කාලයක කඳුලක් කර නොගන්න. දැනුවත් භාවය ඔබේ ආරක්ෂාවයි. ඔබේ දරුවා කෙදිනක හෝ වරදට හසු වී ගැබ් ගැනීම නිසා ඇගේ අනාගතයම වෙනස් විය හැකියි. මේ නොදැනුවත්කම නිසා අද ඔබ හෝ ඔබේ දරුවා අන්ත අසරණ වී ඉගෙනීමක් නැතිව රස්සාවක් නැතිව දරුවෙක් සමග කල්ගත කරනවා විය හැකියි. සමහර විට ඇයට දරුවෙක් සිටියත් පියෙකු නොමැති විය හැකියි. තරුණ ගැහැණු දරුවන් පමණක් නොව පිරිමි දරුවන්ද මේ ලිංගික සෞඛ්‍ය අධ්‍යාපනය නිසි ලෙස නොලැබීම නිසා ඉතා විශාල ලෙස ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවලට ගොදුරු වී ඇති බව දැනට ලැබෙන වාර්තාවලින් පේන්ට ලැබෙනවා. මේවායේ දරුවන් තමන් විසින් බේරීමට ඉගෙනීම ලිංගික සෞඛ්‍ය අධ්‍යාපනයේ අවසන් ප්‍රතිඵලයයි. ඔබේ දරුවා ඔබෙන් හෝ පාසලෙන් ඉගෙන ගත යුතු දේ පිටස්තරයෙකුගේ ප්‍රායෝගික පාඩමක් වෙන්න ඉඩ දෙන්න එපා. මේ වැනි දෑ පිළිබඳව දැනුවත් වීමට දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න.